හොඳට සවන් යොමු කරගෙන බණ අහන්න. බණ අහන කෙනා බණ අහන නොනැත්තා හොඳට සවන් යොමු කරනවා. ඒකට කියනවා සුසුසති. බණ අහන නොනැත්තා සවම්පත් ධර්මයේ පැත්තට යොමු කරනවා. හොඳට අහන එකට සුසුසති කියනවා. සවන් යොමු කරන එකට කියනවා සෝතං ඕදාහති. අර්ථය ගන්නවා අත්තං ගන්හාති. අනර්ථය බැහැර කරනවා. අනත්තං රිංචති. ද බණ අහනකොට ඒ කියවෙන සමහර වචන නිසා Tamanට ඕන නැති අදහස් හිතට එනවනම් ඒව අත්හරින්න ඕන. සමහරට කෙනෙකුට බණ කියනකොට වචනයක් වරදින්න පුළුවන්. අපි දන්නම කාරණාවක් කියන කෙනාට වරදින්න පුළුවන්. ඒක අත්හරින්න ඕන. අර්ථය ගන්න ඕන. අත්තං ගන්නහති. අනත්තං රිංචති. අනර්ථය බැහැර කරනවා. අඤ්ඤාය චිත්තං උපට්ඨපේති. මේක අවබෝධ කරගන්න ඕන කියන හිත පිහිටවන්න ඕන. අනුලෝමිකාය කන්තියා සමන්නාගතෝ හෝති. ඒ දහම තුලින් අභ්‍යන්තරේ සංසිඳවන්න ඕන. ওই විදිහට ධර්මය ආන හේතු සම්පත්තිය නැයිද ධර්මය අවබෝධ වෙනවා.